කොහොමද ෆ්ලයින් ලාවන රයිඩ් එක? that was great. Hi, good morning. ඉතින් අපි දැන් ඉන්නේ ඇල්ලේ ඉඳලා දවසට. අපි ඊයේ ටවුන් එකේ ඇවිද්දා. මම ක්ලිප්ස් ටිකක් දැම්මා ඔයගොල්ලන්ටත් බලන්න. ඉතින් දැන් අද අපි යන්නේ දැන් වෙලාව 11යි. මම දැන් අපි කාලෙකට පස්සේ රෂ් වෙන්නේ නැතුව උදේ නැගිටලා හිමීට යනවාමයි. මොකද අපි අද බදිල්ලන්නේ හිටියේ උනාට මෙතන හොටෙල් එක මාර්ම ෂෝක් එකකින් අපි අදත් මේ බුක් කරලා ඉන්නේ. ඉතින් අපි අදත් ඇල්ලේ තමයි ඉන්නේ. මෙතන තමයි යන්න තියෙන්නේ බෙඩ්රූම් එකට. අපි දැන් යනවා ෆ්ලයින් රාවනා මෙගා සිප් ලයින් එක try කරන්න. මම එකපාරයි සිප් ලයින් try කරලා තියෙන්නේ ඒ ස්කී ඩුබායි වල. ඉතින් මෙතන බලන්න පුළුවන් වල වීඩියෝ එක ස්කී ඩුබායි එකේ. දැන් යනවා පොඩක් nature related zip line එක try කරන්න. යා මම ඔයගොල්ලන් එතෙන්ට ගිහින් හම්බෙනවා. අපේ හොටෙල් එකේ තියෙන කිලෝමීටර් 4.5ක් විතර තියෙනවා ඒකට. යා මම ඔයගොල්ලන්ට එතන ගිහිල්ලා ඒක විස්තර ටික කියන්න. හරි ඉතින් ඇල්ල ටවුන් එකෙන් හැරිලා යන්න ඕන ෆ්ලයින් රාවනා තියෙන පාරට. ඒකේ කිලෝමීටර් 1.5ක් විතර ගියාම ඉස්සලම හම්බෙනවා මෙන්න මේ ෆ්ලයින් රාවනා පූල් ක්ලබ් එක. එතනින් උඩට ගිහිල්ලා තමයි යන්න තියෙන්නේ ෆ්ලයින් රාවනා සිප් ලයින් එකට. අපි ඉතින් ඇල්ල ටවුන් එකෙන් කායක දාලා මේ ටික පයින් එන්න හදනකොට පාර පටන් ගත්ත තැන හිටපු සමහර අය කිව්වා කිලෝමීටර් 3ක් විතර පයින් යන්න ඕනේ 3 wheel වල යන්න පයින් යන්න අමාරුයි කියලා. බොරු කිලෝමීටර් 1.5ක් විතර තමයි පයින් යන්න තියෙන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක. ඔන්න ඉතින් ඔය පේන ලස්සන සීනරි එකක් බලාගෙන යනකොට රාවනා පූල් ක්ලබ් එකෙන් පස්සේ ඉස්සෙල්ලම හම්බෙන්නේ මෙන්න මේ ස්විං එක, ජයන්ට් ස්විං එක. මේක ලෝකල් එක්කෙනෙක්ට නම් වෙන්නේ 3500යි, කපල් එකට නම් 5000යි. ඒකට හැබැයි ඔය ඩ්‍රෙස් එකයි ෆ්ලවරි හෙඩ් බෑන්ඩ් එක ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. ඒ දෙක වෙනම ගන්න ඕනේ තව 35 දීලා. එතකොට ගර්ල් කෙනෙක් මේ වගේ යන්නේ කෙනෙක් නම් 7000 ටෝටල් එක යනවා. හරිම excited. මෙච්චර excited වෙන්නේ මේ වගේ දේවල් වලට තමයි ඉතින් කොහොමද? යා මෙතන වීඩියෝ කරන්න වෙනම තැනක් තියෙනවා. මම පෙන්නනවා ඔයගොල්ලන්ට කොහෙන්ද සිප් ලයින් එක පටන් ගන්නේ කියලා. ඉතින් මේ ෆ්ලයින් රාවනා ඇඩ්වෙන්චර් සයිට් එකේ තියෙනවා එක එක ඇඩ්වෙන්චර්ස්. ස්කයි වෝක් කියලා තියෙනවා, වෝල් ක්ලයිම්බින් තියෙනවා, ජම්ප් තියෙනවා. ඒකට වෙන වෙනම ටිකට්ස් ගන්න ඕනේ එක එක ඇක්ටිවිටීස් වලට. අපි try කරන්න ඉතින් zip line එක නිසා අපි ගිහිල්ලා ඒකේ තියෙන එතන තියෙන QR එක ස්කෑන් කරලා ඉස්සලා අපි details fill කළා. ඊට පස්සේ agreement එකක් දුන්නා අපිට sign කරන්න. ඉතින් මේ කරන්නේ ඒක තමයි. Hi. අපි දැන් QR එක ස්කෑන් කරලා රෙජිස්ටර් කරනවා. ඩොක්යුමන්ට් එකක් තියෙනවා සයින් කරන්න සිප් ලයින් කියන්න කරේ. ඒ කියන්නේ මොනවා වුණත් ඒගොල්ලෝගේ වැරද්දක් නිසා මොනවා හරි වුණත් සූ කරන්න නැගතුම සයින් කරන්න තියෙනවා. So you can't take legal actions against. දැන් ඒක ස්කෑන් ඔක්කොම ඩොක්යුමන්ට්ස් ෆිල් කරලා රෙජිස්ටර් වෙලා සයින් කරලා පස්සේ ඉතින් මේ වගේ QR එකක් තියෙනවා. ඒක දැන් ස්කෑන් කරලා පේමන්ට් එක කරන්න. local 5000. ඉතින් මම විතරයි ඉන්නේ. අපේ හස්බන්ඩ් කැමති නැහැ. බයෝඩාටා කැමති අයගේ වුණත් look at me videos. හරි අපි දැන් පේමන්ට් එක කරලා සේෆ් ගියස් එක ඇඳගෙන එමු විතර ෆොටෝස් ටිකක් ගන්න. ඉතින් මේ සිප් ලයින් එකේ යන්න අවම බර තියෙන්න ඕනේ කිලෝ 30ක් සහ අවම උස තියෙන්න ඕනේ සෙන්ටිමීටර් 90ක්. ඒ වගේම තමයි මැක්සිමම් බරකුත් තියනවා යන්න පුළුවන්. වේට් එක බලලා තමයි මේගොල්ලෝ ටිකට් එකට සල්ලි අපි ගන්නෙ. ඊට පස්සේ අපිට QR එක තියෙන එකක් ආයෙ දෙනවා ප්‍රසන්ට් කරලා එතනින් සේෆ්ටි ගියර්ස් ටික ඇඳ ගන්න. මෙතන ඉතින් සේෆ්ටි ගියර්ස් ටික අඳින වෙලාවට හරිම කල්පනාවෙන් ඒගොල්ලෝ අහන ඒවට හරියට උත්තර දෙන්න ලූස්ද කියලා අහනවා තව තද වෙන්න ඕනේද කියලා අහනවා මොකද මේ දාන සේෆ්ටි ගියර්ස් වලින් තමයි අපේ මුළු ඇඟෙන් බර දරාගන්නේ හැං කළාට පස්සේ ඒක නිසා මේක අඳිනකොට කල්පනාවෙන් අහන ඒවා හරියට උත්තර දීලා තමන්ට කම්ෆර්ටබල් විදිහට ඒක ෆික්ස් කරගන්න. හරි මං ඉතින් සේෆ්ටි ගියර්ස් ටිකත් අනගෙන ආයාව එළියට ඔය පේන ප්ලැට්ෆෝම් එක වගේ තැනට මුළු සිප් ලයින් එකම පේනවා පටන් ගන්න තැන ඉඳන්
ඒකේ තියෙන ඉතින් ඇත්තටම වීඩියෝ කරන්න තමයි යන කෙනෙක්ට රෙකෝඩ් කරන්න. ඉතින් අපේ හබී ගියේ නැති හින්දා මම එයාට දුන්නා ෆෝන් එක. GoPro එක මගේ එක තියෙන නිසා මම ඒක තමයි අරගෙන ගියේ. but කාට හරි ඕන නම් GoPro rent කරන්න පුළුවන්, drones rent කරන්න පුළුවන්. ඒවට වෙන වෙනම charges තියෙනවා. ඔන්න ඔතන ඉඳන් සම්පූර්ණ clear වීඩියෝ එකක් ගන්න පුළුවන් zip line එක try කරන කෙනාට. ටිකක් සෙනගින්නවා යන්. ඉතින් අතර තියලා වීඩියෝ කරන්න. මේ පේන වගේ චුටි වෙලාවක් පොලිමේ ඉන්නත් උනම්. ඉතින් අර ඈත පේන ප්ලැට්ෆෝම් එක වගේ එකේ තමයි නිපුන් හිටියේ. එයා වීඩියෝ කරන්න ලෑස්ති වෙලා හිටියේ. හරි. ඉතින් ගියාට පස්සේ දැන් මේක කනෙක්ට් කරන්න පස්සේ ප්ලයින් එක අපේ සේෆ්ටි ගියර්ස් ඒව කනෙක්ට් කරලා ඒගොල්ලෝ සෑහෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා. කලින් ගිහිල්ලා තියනවාද කියලා අහනවා සිප් ලයින් වල. එතකොට ඔක්කොම ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා. අල්ලන්න එපා කියලා කියනවා කොයි වෙලාවකත් සිප් ලයින් එක. එතකොට එයා කිව්වා තව එක තැනක් පෙන්නලා මෙතනින් ඇල්ලුවොත් අපි වටේට රොටේට් වෙනවා නැත්නම් ඒ විදිහටම ඉන්නවා කියලා. හරි. එහෙනම් ඉතින් දැන් අපි යන් සිප් ලයින් එක try කරන්න. හරි. ඉතින් ඕගොල්ලෝ ඔය දකින්නේ සිප් ලයින් එක ඉවරුනාට පස්සේ දැන් හන්දකුඩින් ඉඳන් පල්ලෙහාට එන්නේ සිප් ලයින් එක. ඉතින් එතනට ගියාට පස්සේ අපි සේෆ්ටි ගියර්ස් ඔක්කොම එතනින් රිමූව් කරලා අපි ආයෙ පටන් ගත්ත තැනට එක්කන් යනවා. ඒකන් යන්නේ අර වගේ ජීප් ඇවිල්ලා තියෙනවා. මොකද දැන් සේෆ්ටි ගියර්ස් උත් ඔක්කොම අරගෙන එපා යන්න. ඉතින් කට්ටිය එකතුනාට පස්සේ එංගලම් අතරගෙන සේෆ්ටි ගියර්ස් ටිකක් දාගෙන ඔය පේන තේවත් මැද්දෙන් ආයෙ අපි ගියා අපේ හබී හිටියේ තැනට. ෆ්ලයින් කරන රයිඩ් එක. Oh, that was great! උඩ දැන් කලින් ඉඳන් උගලාත් මේ කොහමද මේ zip line ගියේ දෙවෙනි පාරේ. ඒගොල්ලෝ හැමදාම අහනවා zip line කලින් ගිහින් තියනවාද කියලා. මේ මං හිතුවා එක පාරක් ගිහින් තියනවා කියලා. Oh, that was great! මම යවන් සහන් try එකක් දෙනවා මේ යන්න බෑම කියලා. මම එද්දර කෑගෙන මට රියල් එක්සයිට්මන්ට් එක වැඩි හින්දාම කෑගෙනවා. ඕර් වලසරගේ පේඩාත්‍රි මේ පිටිපස්සේ තියෙන breathtaking view එක ඔන්නෝක තුල තමයි ගියේ. ඉතින් ඔයගොල්ලෝ දැල්ල පැත්තේ එනවා මේ වගේ වෙනකොට බය නැති කෙනෙක් නම් අනිවාර්යෙන් try කරන්න. super great. Hi. අපි ඉතින් zip line එක ඉවර කළා. දැන් මේ ආයෙ යන්න හදන්නේ අර ටවුන් එක පැත්තට. පිටිපස්සෙන් පේන රාවණා ෆූඩ් ක්ලබ් එක. අපිට ඇත්තටම රාවණා ෆූඩ් ක්ලබ් එකට එහෙම අයිඩියා එකක් තිබ්බේ නැහැ. මෙතන ආවට පස්සේ යන්න තිබ්බා කියලා ඉතන බට් දැන් යන්න විදිහක් නැහැ. මේ ස්විම් වෙලා ඕනේ. ඉතින් ඒක කරන්න වෙන්නේ නැහැ. So next time bro. නේ අපි next time එල්ලෙනකොට ෂෝ එකකට මේ ඔක්කොම ටික කවර් කරමු. හරි. අපි දැන් යන් එහෙනම් මට හොඳටම බඩගිනි. කන්න මට හරි හොයාගමු. ඇල ටවුන් එකෙන්. හරි. අපි දැන් සිප් ලයින් එකේ ගිහිල්ලා දැන් මේ යනවා ටවුන් එක පැත්තට. මට ටක් ගාලා විස්තර ටික කියන්න සිප් ලයින් එකේ ඉස්සෙල්ලාම QR එක ස්කෑන් කරලා රෙජිස්ටර් වෙලා එතන ඇග්‍රීමන්ට් එකක් සයින් කරන්න තියෙනවා ඒක. ෆෝම් එකක්. ඊට පස්සේ මෙන්න මේ වගේ බෑඩ් එකක් දෙනවා පේමන්ට් එක සයින් රෙජිස්ටර් වෙලා උනාට පස්සේ QR එකක් එනවා. ඒක ස්කෑන් කරලා පේමන්ට් එක කරාම මේ වගේ බෑඩ් එකක් දානවා. ඊට පස්සේ අපේ බාර බලලා උස්ස බලලා අපි දැක්කම ඉතින් උසමන් නෝනෙක් පේනවනේ බර බලනවා. මොකද මං හිතන්නේ මිනිමම් වේට් එකක් තියෙනවා යන්න පුළුවන්. නැත්නම් යන්න නැතුව ඇති. ඊට පස්සේ තමයි යවන්නේ. එතන queue එකේ ඉන්න ඕනේ. ඕගලන්ට දැන් charges මට නම් උනේ local single කෙනෙක්ට 5000යි. එතකොට GoPro එකක් දැන් මගේ නම් GoPro එක තියෙන හින්දා action camera එක තියෙන හින්දා මම ආයේ GoPro ගන්න ගියේ නැහැ. ඒ වගේ වීව් එකක් ඕන කෙනෙක්ට GoPro එකක් ඒගොල්ලෝ හයර් කරනවා 2500ක් නේ. 2500ක්. ආයෙත් කෙනෙක්ට ඕන නම් drone shot එකකුත් ගන්න එකත් එක්ක drone shot එකක් කරන් දෙනකොට 4000 වලට. මම දන්නේ කොහොමද කියලා එක නම් මම දැක්කේ නැහැ. drone shots ගන්නවා මම දැක්කා. මම දැන් අපේ හස්බන්ඩ් තමයි ඔක්කොම මේ devices ගැන දන්නේ. ඒක හොඳම drone එකකින් ගන්න කියලා කිව්වා shot එක. ඒකේ කියන අපි zip line එක හරි යනකොට අපිත් එක්කම drone එක යනවා. ඊට අමතරව පොඩි වැඩක් කරා.
ඉතින් මේ තියෙන කිචන් බෑග් එකත් පිස්සුව. මට කිචන් බෑග් එකක් ගන්න ඕන නිසා ගත්තා. ඉතින් ෆ්‍රිජ් මැග්නට් එක ෆ්ලයිං රවුන්ඩ් ෆ්‍රිජ් මැග්නට් එක අර සිප් ලයින් එකට යන පාරේ දිගටම තියෙනවා විකුණන තැන් ඒවා. හොයලා ගත්තේ මෙන්න මේ ෆ්ලයිං රවුන්ඩ් එක මේක තිබ්බෙම නෑ ගොඩක් තැන්වල. එකම එක තැනක විතරයි ඒක තිබ්බේ. ඉතින් ඒක ගත්තා ඒ ඇඩ්වෙන්චර් එක මතක් වෙන්න. කොට තව එකක් ගත්තා මේ තියෙන ඇල්ල. නයිනාක් එක පේන ට්‍රේන් රයිඩ් ශ්‍රී ලංකා කැන්ඩිඩු ඇල්ල කියලා තියෙන එක. බ්‍රිජ් එක පේන දෙන මේ කිචන් මැග්නට්ස් එකත් ගත්තා. හරි මම එහෙනම් ඔයගොල්ලොත් එක්ක එකතු වෙනනම් ආයි හොටෙල් එක පැත්තට ගිහිල්ලා. පිටින් හවස කොහෙවත් ගියේ නැති නිසා කෙලිම හොටෙල් එකට ආවේ. මම පොඩි ටිප් එකක් දෙන්නම්. ඔයගොල්ලෝ ලන්ච් ඩිනර් කෑම ගන්නව නම් ඇල්ල ටවුන් එකෙන් ගන්න එපා. හොඳටම ගනම්. ඇල්ල ටවුන් එක පහු කරගෙන කොළඹ පැත්තට යනකොට තියෙනවා කඩ ඕන තරම් හොඳ පිරිසිදු කඩ තියෙනවා. ඒ වයින් කන්න පුළුවන් ඔප්ෂන්ස් උත් තියෙනවා. අපි ඉතින් දවල්ට රාත්‍රියට දෙකටම එහෙන් ගත්තා. අපේ හොටෙල් එකේ ඉඳන් ලොකු දුරක් තිබ්බේ නැති නිසා කිලෝමීටරයක් වගේ තිබ්බේ. ඉතින් අපි හොම චිල් එකේ ඉඳලා එදා දවස ඉවර කරා ඇල්ල හිටපු. Good morning guys. හවෝ සීතලයි. අපි අද උදේම නැගිට්ටා. දැන් වෙලාව 7:00යි. අපි යනවාද උදේම කොහෙද යන්නේ අපි? යනවා නයින් බීච් එක බලන්න. අපි අද යන්නේ නයිනා බීච් එක බලන්න. බලන්න කියන්නේ අපිට උඩට යන්න නෙමෙයි අයිඩියා එක තියෙන්නේ. අර පල්ලෙහා තියෙන නිකන් ටී එස්ටේට්ස් වගේ ඒ හරියට ගියාම I think නයිනාක් බීච් එක පේන. මොකද මේ නයිනාක් බීච් එක උඩට ගියාම බීච් එක ලස්සනට පේන්නේ නැහැ නේද? දෙපැත්තේ කෙළවර පේනවා. අපිට වඩා බීච් එක හරියට පේන්නේ ෆොටෝස් ගන්න තමයි අයිඩියා එක තියෙන්නේ. දන්න එතනට කොහෙන්ද යන්නේ කියලා අපි ඊයේ එද්දි දැක්කා ඇල්ල ටවුන් එක කිට්ටුවෙන් තියෙනවා පාරක්. ඒකෙන්ද දන්න යන්නේ හරියට පොඩක් කාගෙන් හරි අහගෙන යන්න ඕනේ. නැත්නම් උදෙන් ආපු එකේ වැඩකුත් නැති වෙනවා. මේ අවසර වෙන්න කලින් විශේෂයෙන්ම මේ සෙනග වැඩි වෙන්න කලින් ෆොටෝස් ටිකක් ගන්න තමයි යන්න ඕනේ. හරි. අපි එහෙනම් දැන් යන් අපි උදේට කෑවෙත් නැහැ. මේ පැත්තේ මාරු විදිහට සත්තු ඉන්නවා. මම හිතලා මම දැක්කා වල් ඌරු පල්ලෙහා දුවනවා. ඊට පස්සේ ලස්සන දඬුලේන එක දැක්කා. මොනරු ඉන්නවා. හොඳට මොනරු ඉන්නවා. අර පිල්දි ගෝඩ තියෙන පිරිමි සත්තු ඉන්න මොනුන්ගේ අනේ වගේ කෙනෙක් කර උස ගහ කුරු නැගලා ඉන්න හරිම ලස්සනයි. කෑ ගහනවා උදේ ඉඳන්ම යගේ සද්දෙට පැහැරුණිත් අපි. හරි. අපි හෙලෙන් දැන් යන් මම ඔයගලත් එක්ක එකතු වෙන්න. නයිනාක් බීච් එක පේන හරියට ගිහින්. යනවා හරි ඇති කියලා යන පැත්ත. මේ අපි වෙන්නට යන්නේ නම් ඉතින් අර මේන් රෝඩ් එකෙන් වගේ එක ඉන්නේ. අද යන්නේ වෙනම කැලෑපාරකින්. ඔව්වත්ම නෑ. අපි උදේ පාන්දරම ඇවිල්ලා හින්දා මම හිතන්නේ හැබැයි මේ කඩ එහෙම තියෙනවා. ඒක මිනිස්සු මේ පැත්තේ යන හින්දා වෙන්නේ නැතුව නැත්තම් කඩ දාන්නේ නෑනේ. හරියනේ පිටිපස්සේ ඉන්න ගයිඩ්. ගයිඩ් පාර දන්නේ නෑ. Hi guys, ඉතින් අපි ඉන්නේ දැන් නයිනාක් බ්‍රිජ් එක ගාව. ඔයගොල්ලෝ ඉතින් හැමෝම දන්නවනේ මේක තියෙන ඇල්ල දෙමෝදර ස්ටේෂන් එක නැත්තේ. එතකොට මේක මීටර 91ක් දිගයි 1921 තමයි මේක හදලා තියෙන්නේ. ඒවට වෙනකම් ආරුක්කු 9ක් තියනවා ගණන් කරලා. මෙච්චර වෙලා කී හිටිය වීව් එක තමයි වෙඩි මේක. වර්පේරාති වගේ පිටිපස්සෙන් තියෙන නයිනාක් බ්‍රිජ් එක. අපි උඩින් ගියාට මේ වීව් එක මෙච්චර ලස්සනට පේන්නේ නැහැ නේ. ඉතින් අපි මේ කැලාවක් අස්සේ බැස්සා. ගන්න ඕනි හින්දා ඒක. හරිම ලස්සනයි. හරි. අපි දැන් එහෙනම් යන්න.
හලෝ හරි අපි ඉතින් දැන් නයින් ගියා යන්තම් වෙලාවට කෝච්චියක් ආවා මෙතන ගහලා තියෙනවා ට්‍රේන් ෂෙඩියුල්ස් ටික මේ කඩවල වල අපි 8ට විතර තමයි මෙතනට ආවේ ට්‍රේන් එකක් යනවා කියලා තිබ්බා 9:20ට හැබැයි 9:20ට නෙමෙයි 9:40 කියලා තවතරක් ගහලා දෙනවා කොහොමද 9:40 විතර තමයි ට්‍රේන් එක ගියේ ට්‍රේන් එකේ ඩ්‍රයිවර් පිස්සුවෙන් වගේ හෝන් කරනවා මිනිස්සු පිරිලා බ්‍රිජ් එක උඩ හරි ඉතින් අපි ඒක බැලුවා දැන් ඉතින් අපි යනවා අපු පාරෙම කායකට හරි මං ඉතින් අපේ vlog එක මෙතනින් ඉවර කරනවා අපි අද කෙලින්ම බදුල්ලේ ගිහිල්ලා හෙට තමයි ගෙදර යන්න හිතන් ඉන්නේ ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක කැමති වුණා නම් ලයික් එකක් දාන්න තාම මොස්ලි රාමන් අපේ channel එක subscribe කරලා නැත්නම් ඒකත් එක්ක subscribe කරලා එකතු වෙන්න එහෙනම් අපි අලුත් vlog එකකින් ඉක්මනටම හම්බෙමු thanks for watching bye bye